ආයුබෝවන් තෙරුවන් සරණයි. අද මාතෘකාව වන්නේ පුර පසළොස්වක පෝය. පුර පසළොස්වක පෝය. පසළොස්වක පෝය තුල පවතින ගැඹුරු විද්‍යාත්මක ස්වභාවය. පුර පසළොස්වක පෝය තුල පවතින ගැඹුරු විද්‍යාත්මක ස්වභාවය. මේවා කිසි කෙනෙක් මම දැකලා නැහැ කියලා දෙනවා. පුරපස අවපස කියලා කියලා දුන්නට මම කිසිම මේ ජ්‍යොතිර්වේදියෝ හොඳ ජ්‍යොතිර්වේදියෝ එපිසෝඩ් කරනවා මම දැකලා තියෙනවා. මම කොතනකවත් දැකලා නැහැ මෙහෙම මේ වගේ මාතෘකා අරගෙන පැහැදිලි කරලා දෙනවා. සියලු ගැඹුරු සිද්ධාන්ත මූලධර්ම විග්‍රහ කරනවා. මේවත් කියලා දෙන්න ඕනේ. මේක හැම තිස්සෙම භාවිතා කරන දේවල් මේවා. හැම තිස්සෙම භාවිතා කරනවා. එතකොට මේ ගැන හොඳ පුළුල් අවබෝධයක් තියෙන්න ඕනේ. සඳ කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි යම් මාතෘකාවට. චන්ද්‍රයා පුර අව ලෙස වර්ගීකරණයට ලක් වේ. එනම් පුර පසළොස්වක හා අමාවක ලෙස බෙදේ. සූර්යයාගෙන් සඳු ඈත්වීම පුර ලෙසද සඳු සූර්යයාට ලංවීම අව ලෙසද සඳහන් කළ හැකිය. ඒ වගේම චන්ද්‍රයා පෘථුවිය වටා කිසියම් කක්ෂයක් ඔස්සේ පෘථුවියත් සමගම පරිභ්‍රමණය වේ. මොකද්ද පරිභ්‍රමණය වෙනවා කියන්නේ? තමා වටා කැරකි තමා තවත් කක්ෂයක් තවත් ග්‍රහයක් වටා කැරකෙනවා. ඒකට තමයි පරිභ්‍රමණය වෙනවා. අරක භ්‍රමණය වෙනවා පරිභ්‍රමණය වෙනවා කියන්නේ තමා වටා කැරකි තවත් ග්‍රහයක් වටා කැරකෙනවා. හොඳයි. එසේම සූර්යාලෝකය චන්ද්‍රයාගේ එක් කොටසකට නිරාවරණය වන අතර මේ මොහොතේ කොහේ හරි පැත්තකට අන්ධකාරයි. මෙහෙට දැන් මේ ලංකාවට දැන් මේ මොහොතේ එළියයි. දිවා කාලේ. නමුත් මේ මොහොතේම තව පැත්තකට අන්ධකාරයි. මේක තමයි ලෝක ස්වභාවය. ඒ කියන්නේ ඉර නිරාවරණය වෙන සඳුගේ එක්තරා කොටසකට එළිය තියෙනවා. ආලෝකය තියෙනවා. ඒ කාලේ කියනවා අපි දිවා කාලය කියලා. ඒ මොහොතේම ඒකේ අනිත් පැත්තේ තියෙන්නේ අන්ධකාරය. එළියක් නැහැ. ඒක රාත්‍රිය කියලා කියනවා. මෙන්න මේ ගැඹුරු දහම් සරලව තේරුම් ගත්තම පරිපාසුයි. එසේම සූර්යාලෝකයේ චන්ද්‍රයාගේ එක් කොටසකට නිරාවරණය වන අතර චන්ද්‍රයාගේ එම මොහොතේම ඉතිරි අඩ අඳුරේ පවතී. මක්නිසාදයක් ඒ මතට සූර්යාලෝකයේ නොවැටෙන නිසා බව ප්‍රත්‍යක්ෂය. හරි? පෘථුවියට චන්ද්‍රයාගේ ආලෝකයේ වැටෙන්නේ අඳුර වැටෙන්නේ මෙම ආකාරයෙන්. මේ කිව්ව ආකාරයට තමයි සූර්යාගේ ආලෝකය පෘථුවිය චන්ද්‍රයා මතට වැටෙන්නේ නොවැටෙන්නේ. එනම් සූර්යයාත් හොඳට අවබෝධ කරගත්තම ලේසියි. සූර්යයාත් චන්ද්‍රයාත් මැදට පෘථුවිය පැමිණි කල ආලෝකමත් වන අතර සූර්යයාත් පෘථුවියත් මැදට චන්ද්‍රයා පැමිණි කල පෘථුවියට අඳුර වැටේ. දැන් මේම සූර්යයා ඉන්නවා මේම පෘථුවිය තියෙනවා මැදට එනවා චන්ද්‍රයා. එතකොට මැදට ආපු චන්ද්‍රයා සූර්යාලෝකයේ සම්පූර්ණයෙන් පතිත වෙනවා චන්ද්‍රයාට. එතකොට මේ පැත්තට පෘථුවියට චන්ද්‍රයාගේ අන්ධකාර පැත්ත තමයි සම්මුඛ වෙන්නේ. එතකොට දිවා කාලේද? නෑ රාත්‍රී කාලේ. මොකද ඒකේ අනිත් පැත්ත ඒකාලෝක වෙනවා චන්ද්‍රයා සූර්යාලෝකයෙන් ඒකාලෝක වෙනවා ඒක දිවා කාලය. ඒ මොහොතේම ඒකේ අනිත් පැත්තේ පෘථුවියට සම්මුඛ වෙන්නේ චන්ද්‍රයාගේ අනිත් පැත්ත අඳුර පැත්ත. එතකොට මේකේ පෘථුවිය අන්ධකාරයි. පැහැදිලිනේ? එතකොට සූර්යයත් චන්ද්‍රයාත් මැදට පෘථුවිය ආපුවම සූර්යාගේ සම්පූර්ණ එළිය අංශක 180ක් ඈතින් හිටියොත් සූර්යාගේ ඉඳලා අංශක 180ක් ඈතින් හිටියොත් පුර පසළොස්වක. එතකොට පුර පසළොස්වකට සම්පූර්ණ සූර්යාගේ එළිය වැටෙනවා. ඒ එළිය පරාවර්තනය වෙනවා පෘථුවියට. එතකොට පුර පක්ෂයේ පසළොස්වක පෝය. පැහැදිලිද?
සූර්යාගෙන් අංශක 12 ගණනේ 15ක් හෙවත් අංශක 180ක් චන්ද්‍රයා ඈත් වූ කල පුර 15ක ලබන අතරම එතැන් සිට හෙවත් අංශක 180 සිට තවත් ඉදිරියට අංශක 12 ගණනේ කොටස් 15ක් හෙවත් ඊළඟ අංශක 180ක් ඉදිරියට ආකල අමාවක පෝය ලබයි. එදිනට සූර්යයාත් චන්ද්‍රයාත් එකම රාශියේ යෝගව ඇත. සම්පූර්ණ තිථි ගණන 30කි. ඉන් 15ක් පුර ලෙසටත් අනිත් 15 අව ලෙසටත් නම් කරනු ලබයි. මේවා වක ලෙසද නම් කරේ. සූර්යයා මෙහෙම ඉන්නවා. කක්ෂයේ මෙහෙම තියෙනවා යන ගමන. චන්ද්‍රයා කියලා කිව්වොත් මේ රතු පෑන සූර්යාගේ ඉඳලා චන්ද්‍රයා මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා හරියට අංශක 180ක් එනවා මෙහෙම. එතකොට මේ සම්පූර්ණ එළිය චන්ද්‍රයාගේ මතට වැටෙනවා. මතට වැටුණාට පස්සේ මේකේ දැන් ඒකාලෝක වෙලා තියෙන්නේ. පෘථිවිය තියෙනවා මැද්දේ. එතකොට පෘථිවියේ එක පැත්තකට මේ ඒකාලෝකය සම්පූර්ණයෙන් වැටෙනවා. ඒක රාත්‍රී නමුත් පුර 15ක කියලා කියන්නේ ඒ කාලෙට තමයි පුර 15ක. අංශක 180. එතකොට මේ පුර 15ක එක පෘථිවිය එක පැත්තකට වැටෙනකොට අනිත් පැත්ත ඝන අන්ධකාරය. එතකොට සූර්යයා මෙතන ඉන්න දැන් අංශක 180ක් ඈතින් ඉන්නවා. ඊගාවට ආයි චන්ද්‍රයා ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ දැන් පෘථිවියෙන් සූර්යාගෙන් ඈත් වෙනකොට තමයි පුර 15ක ලබලා හරියට 15 වෙනි වකේදී අංශක 180 වල පුර 15ක. ඊට පස්සේ එතන ඉඳලා නිකන් ඉන්නවද? නෑ ඒ මොහොතේ ඉඳලාම ආයේ මෙහාට එනවා සූර්යයා ගාවට එනවා. එතකොට මේ මෙහෙට එන්න ළඟ වෙන්න අවපස. හරියටම සූර්යාගේ රාශියටම චන්ද්‍රය ආවට පස්සේ අමාවක පෝය. කොයි පැත්තකටවත් එළියක් නෑ. එකම රාශියේ ඉන්නේ. හරි. චන්ද්‍රයාගේ ආලෝකය යනු සූර්යාලෝකයම. සූර්යාගෙන් ලබා ගන්නා එම ආලෝකය චන්ද්‍රයා නැවත පෘථිවියට පරාවර්තනය කරයි. මෙම පරාවර්තනය අපේ පුරපක්ෂයේ ලෙස හඳුන්වනු ලබයි. දැන් අප පෘථිවියට වැටෙන එම ආලෝකයෙන් විද්‍යාත්මකව ඇතිවන ප්‍රතිඵලය කුමක්දයි විමසා බලමු. පුරපක්ෂයේ මොකද්ද වෙන්නේ විශේෂිත දේවල්. මෙන්න මේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. චන්ද්‍රාලෝකයේ පෘථිවියට පතිත වීමෙන් පෘථිවි පරිසරයේම ඒකාලෝක වීමත් සමගම සියලු අජීවී සජීවී වස්තුන්ගේ ජීවන ක්‍රියාවලිය ප්‍රසාරණයට වැඩි වීම හෙවත් පැතිරීමක් විහිදීමක් ඇති වේ. එලෙසම චන්ද්‍රාලෝකයේ පෘථිවියට නොලබන කල සියලුම අජීවී සජීවී වස්තුන්ගේ ජීවන ක්‍රියාවලිය අවශෝෂණය වේ හැකිලෙනවා. හෙවත් එක්තැන් වීම ගුලි කැසීමක් ඇති වෙනු ඇත. ප්‍රසාරණය වෙනකොට විහිදෙනවා, පැතිරෙනවා. අවශෝෂණය වෙනකොට එක්තැන් වෙනවා, ගුලි ගැහෙනවා, ඇකිලෙනවා. ඒක තමයි වෙන්නේ. මිනිසාගේ පමණක් නොව සකල විද සත්වයින්ගේ චිත්තසංතානයේ මෙහෙවනු ලබන්නේ චන්ද්‍රයා විසිනි. මේ නිසායි පුරපක්ෂයට මානසික රෝගීන්ගේ උමතුව ශීඝ්‍රයෙන් උත්සන්න වනුයේ. එසේම ඈදුම වැළඳී ඇති අය හතිය එලෙසින්ම වැඩි වියනුයේ. කාන්තාවන් වැඩිවියට පත්වීමට ආසන්නයේ ඇති ළමුන් වැඩිවියට පත්වෙන බවත් ඔසප් වීම වැඩි වෙන බවත් ප්‍රත්‍යක්ෂ වනුයේ. පුරපක්ෂයට එහෙම තමයි ඒ සිද්ධ වෙන්නේ. එසේම විවාහක කාන්තාවන්ගේ පිළිසිඳ ගැනීම ඇතිවෙන බවත් රාගික කාමුක හැඟීම් මේ කාලයේදී උත්සන්න වේ. ඇල දොළ ගංගා මුහුදු සාගරයන්ගේ වඩදිය ඇතිවන්නේ මේ කාලයේදී. එසේම මේ කාලයට පීඩන ගොයම්වල බොල්වන ප්‍රවණතාවය වැඩිය. මේ කාලයට පුරපක්ෂයේ 15ක දවසක කවදාවත් වී කපන්නේ නැහනේ. ගොයම් කපන්නේ නැහැ. බොල් වෙනවා. භාගයට භාගයක් බොල් වෙනවා. ඉතින් ඒක ගොවියෝ දන්නවා. ඒගොල්ලෝ කපන්නේ පුරපක්ෂය කියන්නේ 15ක අල්ලලා කපන්නේ බොල් වෙනවා. මොකද බොල් වුණොත් ඊළඟ කන්නේ වගා කරන්න බීජ විදියට ගන්නත් බෑ. පුහු වෙනවා. මොකද මුළු කුසිකර්මාන්තේම රඳාපවතින්නේ පැරණන්ගේ ජ්‍යොතිෂ විද්‍යාව මත. ඒක වෙන විද්‍යාවකින් මේව කරන්නේ මේ ජ්‍යොතිෂ විද්‍යාව මත තමයි මුළු කුසිකර්මාන්තේම
පදනම් වෙලා තියෙන්නේ. තවද චන්ද්‍රයා රාශියක් එවත් අංශක 30ක් ගමන් කිරීමට ගතවන කාලේ පැය 48යි 72යි හෙවත් දින 2ක් 3ක් පමණ වේ. චන්ද්‍රයා අංශක 30ක් ගමන් කරන්න පැය 48ක් 72ක් අතර යනවා. ඒ කියන්නේ දවස් 3ක් විතර යනවා. එක රාශියක් ගමන් කරලා අවසන් වෙනවා. එම නිසා අන් සියලු ග්‍රහයන්ට වඩා චන්ද්‍රයා ගමන් කරනුයේ වේගයෙන්. එම නිසා මේ සියලු අජීවී සජීවී ක්‍රියාකාරී ස්වභාවයට ඍජු ලෙස හා ප්‍රධාන ලෙස අධිපතිත්වය උසුලනුයේ චන්ද්‍රයා විසින් බව අප අමතක නොකළ යුතුය. මනුෂ්‍ය සංහතියේ සකලවිධ ක්‍රියාකාරකම් වලටම මූලික වනුයේ මෙම චන්ද්‍රයාමය. මක්නිසාද ගත සිත දෙකෙන් ප්‍රධාන සිත බැවිනි. සුභ හෝ අසුභ හෝ පැත්තට හැරවීමටත් ලෞකික හෝ ලෝකෝත්තර පැත්තට හැරවීමටත් හොඳ හෝ නරක හෝ පැත්තට හැරවීමටත් ප්‍රධාන හෝ ඍජු ලෙසම බලපාන්නේ සිතමය. ඒ සිතට අධිපතිත්වය දරන්නේ හා උසුලන්නේද චන්ද්‍රයා හෙවත් සඳුවේ. චන්ද්‍රයා තත්සඳහන් ආකාරයට හෙවත් සුභව හෝ අසුභව හෝ ඒ ක්‍රියාවලිය තුල ක්‍රියාකාරී වනුයේ සෙසු අවශේෂ සියලු ග්‍රහයන්ගේ යෝග සංයෝග දෘෂ්ටි නක්ෂත්‍ර චන්ද්‍රයාට බලපාන ආකාරයට. ඒ මෙසේ එම සියලු ග්‍රහයන් චන්ද්‍රයාට බල කරන අවස්ථාවේදී ඔවුනුවන් එම තත්කාල මොහොතේ පවතින නෛසර්ගික හා තත්කාලීන ස්වභාවයයි. මෙය උදාහරණයකින් පහදා දෙන්නේ. පළවෙනි උදාහරණය. ගුරු ග්‍රහයා කටක රාශිය උච්චව යම්කිසි ජන්මපතක ලග්නගතව ඇතිනම් ගුරු එම අවස්ථාවේ දිග්බලව හා රණහංස යෝගයේ විධාරණය කරමින් සිටී. එවැනි අවස්ථාවක එම ගුරු ග්‍රහයා විසින් අර්ධ ෂට්කෝණ ත්‍රිකෝණ දෘෂ්ටියක් චන්ද්‍රයාට දී ඇති අවස්ථාවක එම චන්ද්‍රයා ක්‍රියා කරනුයේ සුභ ක්‍රියාවලියේ උච්චම අවස්ථාවකටය. තවද ගුරු ග්‍රහයා ලෞකික ග්‍රහයෙකු නොව ලෝකෝත්තර ග්‍රහයෙකි. එම නිසා භාවනා ධ්‍යාන සමාප්ති සුව විමුක්ති සුව පැත්තට එම ජම්මයා යොමු කරවනු ඇත. චන්ද්‍රයා මේ කියන්නේ චන්ද්‍රයා ඉන්නවා රාශියක සම තත්ත්වය හරි මිත්‍ර තත්ත්වය හරි ස්වක්ෂේත්‍ර මූලත්‍රිකෝණ උච්චාරි මොන ශේෂ්ත්‍ර ඵලයක හරි ගමන් කරමින් චන්ද්‍රයා ඉන්නවා. මේ වෙලාවේ ගුරු කටක රාශිය උච්ච වෙලා ඒ රශ්මි ධාරාව එවනවා චන්ද්‍රයාට. එතකොට චන්ද්‍රයාගේ ක්‍රියාකාරීත්වය චන්ද්‍රයාගේ තේජානුභාවය පමණක් නෙවෙයි ගුරුගේ තේජානුභාවයත් ගන්නවා. මොකද දෙන්නේ අර්ධ ෂට්කෝණ ත්‍රිකෝණ සුභ දෘෂ්ටි. අන්න එහෙමයි ග්‍රහයකගේ හොඳ නරක කියන එක හොඳත් එහෙමයි නරකත් එහෙමයි තීරණය වෙන්නේ. අපි හිතමු චන්ද්‍රයා ඒ අවස්ථාවේ නීච වෙලා ඉන්නවා කියලා. ගුරු සතුරු හරි නීච හරි රාශියේ ඉඳලා හරි සප්තම දෘෂ්ටියක් දෙනවා. නැත්නම් චතුරස්‍ර දෘෂ්ටියක්. එතකොට මොකද වෙන්නේ? හොඳද? නරකේ උපරිම දෙනවා. ඒකයි. ඒ වගේම ගුරු ග්‍රහයා වෘෂභ මිථුන කන්‍යා තුලා මකර යන රාශිවලදී සතුරු හා නීචත්වයට පත් වෙනවා. එලෙස නීචව සතුරු ගුරු ග්‍රහයා අර්ධ චතුරස්‍ර සප්තම යම් දෘෂ්ටියකින් චන්ද්‍රයාව දකින්න ලැබුවේ නම් එම මොහොතේ චන්ද්‍රයා සිටින රාශිය අනුව උපරිම අසුභව ප්‍රතිඵල විධාරණය කරනු ලබයි. මේ ග්‍රහයා ලෝකෝත්තර ග්‍රහයෙකු නිසා ලෝකෝත්තර පැත්තට බර භාවනා ධ්‍යාන විමුක්ති සුව වලට ගමන් කරන යෝගීන්ට අකටයුතුකම් කිරීමක් හෝ ලෞකික පැත්තෙන් බැලුවොත් විවාහක කාන්තාවක් සමග අනාචාරව හැසිරෙන්නට යාමක් මේ හරහා සිදුවීමට බොහෝ ප්‍රවණතාවයක් ඇත. දෙවන උදාහරණය. යම් ජම්මපතක සුභ හෝ යම් ජම්මපතක ශුක්‍ර හෙවත් කිවි හෙවත් සිකුරු ග්‍රහයා කේන්ද්‍රයක කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක හෝ උච්චව සිටියොත් කිවි කියන්නේ සිකුරු ග්‍රහයා. කිවි මාලවී යෝගය විධාරණය කරනු ලබයි.
එම නිසා සිකුරු ග්‍රහයා මෙවැනි අවස්ථාවකට පත්ව අර්ධ ෂට්කෝණ, ෂට්කෝණ, ත්‍රිකෝණ දෘෂ්ටියකින් චන්ද්‍රයාව දකිනු ලැබුවහොත් චන්ද්‍රයා ක්‍රියා කරනුයේ සුභ ඵලයේ උච්චතම අවස්ථාවට පත්වේ. තවද සිකුරු ග්‍රහයා ලෞකික ග්‍රහයෙකි. එම නිසා මෙම ලෞකික ග්‍රහයා යසිසිරු භවභෝග සම්පත්, ගෙවල්, දොරවල්, යාන වාහන, ධන සම්පත් දූරේ ගලමින් ලබා දෙයි. එම ජම්යා සියලු සුඛ විහරණයෙන් යුත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ලැබෙනු ඇත. එසේම සිකුරු ග්‍රහයා කටක, සිංහ, කන්‍යා යන රාශියක සතුරුව හෝ නීචව හෝ තැන්පත් අර්ධ චතුරස්ස සප්තම දෘෂ්ටියකින් චතුරස්ස සප්තම දෘෂ්ටියකින් චන්ද්‍රයාව දකිනු ලැබුවේ නම් චන්ද්‍රයා ක්‍රියා කරනුයේ දුක්ඛිත, දුගීව, අසරණව, අගහිඟකම් වලින් ගහනව. ලෝකෝත්තර සුවය ගෙන දෙන කිසිදු දෙයක් සාර්ථක නොවේ. ගතට වඩා සිත ප්‍රධානය. එම සිත ලෞකික හා ලෝකෝත්තර විසව් කරා යසාර්ථකව ගමන් කරනුයේද සිතට අවශ්‍ය පරිදිය. ඒ පෘථග්ජන පුද්ගලයෝ වෙනුවෙන් ධානලාභී යෝගීන් නම් සිත පාලනය කරනු ලබයි. එනම් යෝගියාට අවශ්‍ය පරිදි අවශ්‍ය දනක සිතට තිබිය යුතුය. මේ නිසයි සියලු පෘථග්ජනයන් පුර 15ක පෝය දිනය, අමාවක පෝය, සෙසු අවශේෂ දිනයන්ද යන මේ සියලු දිනයන් බෞද්ධයන් හෝ කතෝලිකයන් හෝ යොදාගත ලබන්නේ ආගමික සේවාවන් සඳහාම. මේ බව බුදුරජාණන් වහන්සේගේ සියලුම උතුම්ම ක්‍රියාකාරකම් සිදු වී ඇත්තේද සියලුම මාසවල පුර 15ක පෝය දවසක බවද ප්‍රත්‍යක්ෂ වීමෙන් ඒ බව තවදුරටත් විද්‍යාත්මකව තහවුරු නොවන්නේද. එදා බුදුන් වහන්සේ දෛනික ජීවිතයේදී සෑම සන්ධ්‍යාවකම බණ දේශනා කරනු ලැබුවහත් උන්වහන්සේගේ ප්‍රධාන හා මූලිකම සාධකයන් සියල්ලටම පායේ ඉෂ්ට සිද්ධ කර ඇත්තේ පුර 15ක පෝය දිනයකම බව විද්‍යාමානව වේ. පෙර සඳහන් කළ සේම පුර 15ක පෝය දිනයේදී සෑම මිනිසෙකුගේම ශරීරයේ බාහිර හා අභ්‍යන්තරික ක්‍රියාවලිය කාර්යක්ෂමව හා නිර්වුල් සහ නිර්වද්‍ය ලෙස ක්‍රියාකාරීත්වයට පත්වේ. විශේෂයෙන් සිත හා මොළයේ ක්‍රියාකාරීත්වය වේගවත්ය. මොළය එම අවස්ථාවේ සියලු බාහිර හා අභ්‍යන්තරික පටක, ධමනි, තෙත් ගතියෙන් බුරුල්ල විකසිත වීමක් වේ. ඒ තුළින් මනස හා මනසේ ශක්තිය තවදුරටත් තීව්‍ර දියුණු කළ හැකි බව විද්‍යාමානය. තවදුරටත් මේ විග්‍රහ කරතොත් පුර 15ක රාත්‍රියේ අලුයම 2:05 අතර කාලය අති සුවිශේෂත්වයට උසුලයි. අප කවුරුත් දන්නා විදියට සිද්ධාර්ථ බෝධිසත්වයාණෝ මධ්‍යම ප්‍රතිපදාවට එළඹ වෙසක් පුර 15ක පෝදා අලුයමේදී රූපාවචර හා රූපාවචර අෂ්ට සමාප්තියටම සමවැද ඉන් අනතුරුව රූපාවචර සිව්වන ධානයේදී සකල විද ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරමින් විශේෂ ඥාන 79ක් සමගම සම්මා සම්බුද්ධත්වයට පත් වූසේක. මේ නිසා ලෞකික හා ලෝකෝත්තර කාලවල තලවල සකල සත්වයනටම මෙම පුර 15ක පෝය දවස අනිවාර්යයෙන්ම හා ප්‍රධාන ලෙසම වැදගත් වෙනු ඇත. චන්ද්‍රයා කෘෂිකර්මාන්තයටද ඉතාමත් අත්‍යවශ්‍ය ග්‍රහයකි. ඊට ආදාළ අජීවි සජීවි සියලු වස්තුන්ගේ තෙත ගතිය හා මෘදු ගතිය ජනනය කරවනු ලබන්නේ මේ චන්ද්‍රයාමය. අව 15ක හෙවත් මාසයේ පෝය දවසේ සියලු දේම සංකෝචනයට එකතු වීමට එකසේම හේතු වේ. එබැවින් එදිනට වපුරන ධාන්‍යාකාර බීජ හරියාකාරව පැල නොවනු ඇත. තවද මාසයේ පෝයට ධාන්‍ය වර්ගවල ඵලය නොකපන්නේද එදිනට කපාගත් අස්වැන්න බීජ ලෙස නැවත යොදා
හොඳාකාරව පැළ නොවන නිසා මේ පිළිබඳව අපේ පැරණි ගොවි මහතුන් ඉතා හොඳින්ම දැන සිටිය. ඒ වගේම පුර 15ක පෝය දිනයේද කිසිදු පළදාවක අස්වැන්න නෙලා ගැනීම ආරම්භ නොකරනු ලබන්නේද මීට සමාන හේතුවක් නිසාය. මක් නිසාද හඳට පීදෙන ගොය මේ අස්වැන්න කිසි දිනක පුර 15ක පෝය දවසක දිනයක කපා නොගනින්. එසේ කපා ගතහොත් වී බොල් වෙනු ඇති අතරම ඒවා නැවත බීජ ලෙසින් කුඹුරු වල ඉසීමටද නොපුළුවන් වන බව සිත් තබා ගත යුතුය. මනුෂ්‍ය ශරීරයට මේ ආකාරයෙන්ම බලපාන බැව් මේ කරුණු කාරණා වලින් පෙනේ. පුර 15ක අව 15ක පුර 8වක අව 8වක විශේෂයෙන් මේ දින සතරේදී ශරීර සෞඛ්‍ය ඍණ ධන වශයෙන් ප්‍රසාරණය හා සංකෝචනය වීම සිදුවේ. අද නොව එදා පැරණි සමාජයේ මිනිසුන් මේ දින සතරේම කිසිදු රැකියාවකට නිරත නොවේ නැත. පුර 15ක දිනේදී අධික ද්‍රවතාවයකින්ද තෙත ගතිය. අව 15ක හෙවත් අමාවක දිනේදී තද වියලි ගතියකින්ද ශරීරයේ බාහිර ආභ්‍යන්තරික ශරීරාංග සියලු පටක දමනි ස්නායු ඒ ස්වභාවයෙන් යුක්ත වේ. එම නිසා ඕනෑම ශරීරයක් රෝගී වීමේ ප්‍රවණතාවය අධිකය. මේ නිසා පැරැන්නෝ විශේෂයෙන්ම මේ දින සතරේදී මෙන්ම රැකියාවක් නිරත වූයේද නැත. ඒ සියලු දිනයන්හි තම තමාට අයත් ආගමික ආගම්වලට අයත් වත් පිළිවත් අනුගමනය කරමින් ආගමිකව කාලය ගත කළ. මේ අනුව බලද්දී අතීත ශ්‍රී ලංකාව චන්ද්‍ර මාසයක් තුල දින 4ක්ම අනිවාර්යෙන්ම ආගමික වත් පිළිවෙත්වල මිනිසුන් නිරිතව සිටි බව සුදක්සේ පැහැදිලිය. මෙයට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ මේ දිනවල ලෞකික දහම් කිසිදු දෙයක් සාර්ථක නොවන නිසාය. අදටත් ඒ විශාල සත්‍යයක් මෙන්ම විද්‍යාත්මක පසුබිමක්ද විද්‍යාමාන වේ. මේ දින 4 පැරණි ලංකාවේ සමාජික ආගමික ලෙස පැවතියත් අද වන විට ඊට ආර්ථික හා දේශපාලනමය ස්වරූපයක්ද ලබා ඇත. නමුත් ගම්බදව මෙය පැවතියත් නගරබදවද නොපවති. එසේ වෙන්නට හේතු භූත වී ඇත්තේ දේශපාලන හා ආර්ථික වශයෙන් එම භූ අල්ලා සමාජයේ සියලුම තැන් වෙලාගෙන ඇති බැවින්. එදා පැරණි සමාජයේ මනුෂ්‍යත්වයට ඉතාමත් අත්‍යවශ්‍ය වැදගත් දේ තෝරා බේරාගෙන ඒවා සමාජයෙන් සියලු දෙදෙනාටම එක්ව සිටීම සඳහා ආගමික සම්බන්ධතාවය ගැටගසා ඇති බව හොඳින් විපරම් කරන්නේ කොට ඉතාමත් යසට හා නිරඹුල්ව විද්‍යාමාන වේ. කිසිදු ආගමකට දහමකට පුර 15ක පොහොය දිනය හෝ අමාවක දිනය අයිති නැත. නමුත් සෑම ආගමකට පොහොය දිනයන් සම්බන්ධ කරගනි. මෙය අදටත් ශ්‍රී ලංකාව පුරාම සිදුවෙමින් පවතී. දුප්පත් පොහොසත් උගත් නූගත් ස්ත්‍රී පුරුෂ දෙස් විදෙස් සියලු දුගී ජනයා මෙම යුපෝය සතර පිළිබඳව සාමාන්‍ය හෝ අවබෝධයක් ඇත. මේ දින සතරේම පරිසරය තුල පවතින සියලුම අජීවී සජීවී වස්තුන්ගේ චලන ස්වරූපයන් ඇසට පෙනෙන වෙනස් වන සහ ආයුධ
දුප්පත් පොහොසත් උගත් නූගත් ස්ත්‍රී පුරුෂ දෙස් විදෙස් සියලුම ජනී ජනයා මෙම පෝය සතර පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ඇත. මේ දින සතරේම පරිසරය තුළ පවතින සියලුම අජීවී සජීවී වස්තුන්ගේ චලන ස්වරූපයත් ඇසට පෙනෙන වෙනස්කම් සහ ඇසට නොපෙනෙන වෙනස්කම්ද අවබෝධ කරගෙන ඇත. එක් එක් ආගම් දහම් පුර පසළොස්වක, අව පසළොස්වක, පුර අටවක, අව අටවක යන දිනයන් සතර ආගම් වලට සම්බන්ධයයි සලකන. සත්‍ය වශයෙන්ම එලෙස කිසිදු දහමකට සම්බන්ධ නොවේ. ඇත්තෙන්ම ඉන් සිදුවන්නේ සකල විද සියලු අජීවී සජීවී වස්තුන්ටම මෙම දිනයන් පිටිපහලක් වන බවය. මෙම සෞරග්‍රහ මණ්ඩලය රජු ලෙස සලකනුයේ රවි හෙවත් සූර්යග්‍රහයාට. සූර්යයාද තමාටම ආවේනික කක්ෂයක් ඔස්සේ ගමන් ගන්නේ. එම සූර්යයා වටා ඇති විවිධ හැටතල්ලයන්ගෙන් නිර්මාණය වී ඇති. ඒ ග්‍රහයන්ට අයත් කක්ෂ ඔස්සේ ගමනේ යති. අප වාසය කරන මෙම පෘථිවිය හෙවත් පොළොවද සූර්යයා වටා පෘථිවියට ආවේනික කක්ෂය ඔස්සේ ගමනේ යයි. මේ ආකාරයට චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයන් තමාට ආවේනික කක්ෂ ඔස්සේ ගමනේදී මේ සියලුම ග්‍රහයන්ම සූර්යයා වටා පරිභ්‍රමණය වේ. මෙලෙස සූර්යයා වටා එක රවුමක් යාමට අදවස් 365ක් පැය 6ක් ගත වේ. ඒ පෘථිවි ග්‍රහයටය. පෘථිවියට තමා වටා භ්‍රමණය වීමට පැය 24ක් හෙවත් එක් දිනයක් ගත වේ. එහිදී සූර්ය උදාවේ සිට සූර්යාස්තය දක්වා ඇති පැය 12 දිවා කාලයේ ලෙසින් සූර්යාස්තයේ සිට පසුදින සූර්ය උදාව දක්වා ඇති කාලය පැය 12ක් රාත්‍රී කාලයේ ලෙසටත් හැඳින්වේ. ඒ වගේම මෙම චන්ද්‍රයා පෘථිවියටම අයත් උපග්‍රහයකි. එසේම මෙම චන්ද්‍රයාට පොළොව වටා එක් රවුමක් යාමට දින 28.4 එකක් හෙවත් චන්ද්‍ර මාසයක් පමණ ගත වේ. එසේම ස්ත්‍රී ග්‍රහයෙකු ලෙස සැලකෙන මෙම චන්ද්‍රයාට කිසිදු ආලෝකයක් නැත. ඇය එළිය විහිදුවන්නේ සූර්යාලෝකය ඇය මත පතිත වන නිසාය. එම ආලෝක කපඳ නැවත පෘථිවියට පරාවර්තනය කරනු ලබයි. චන්ද්‍රයා පෘථිවියෙන් ප්‍රමාණයෙන් 4න් එකක් වන අතර බරෙන් පෘථිවියෙන් 8න් එකක් වේ. පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර ප්‍රමාණය සැතපුම් 2,40,000 පමණ ඇත. චන්ද්‍රයාගෙන් සඳරැස් පෘථිවියට පතිත වීමට යන කාලය තප්පර 1මාරක් වේ. සූර්යයාගෙන් ලබා ගන්නා ආලෝකය චන්ද්‍රයා නැවත පෘථිවියට පරාවර්තනය කරනු ලබති. එය අපිට විද්‍යාමානය. අප චන්ද්‍රයාට පුර අව ලෙස සලකනු ලබන්නේ නම් මේ සාධකය නිසාය. එනම් චන්ද්‍රයා කොතනක සිටියත් චන්ද්‍රයාගේ එක් අඩකට සූර්ය ආලෝකය වැටේ. ඒ වගේම පෘථිවියේ කුම්භ හෝ කොට එනම් චන්ද්‍රයා කොතනක සිටියත් චන්ද්‍රයාගේ එක් අඩකට සූර්ය ආලෝකය වැටේ. ඒ වගේම පෘථිවියේ කුමන කොටසකට නිතිපතාම චන්ද්‍රයාගේ හරි අඩක් පෙනිය යුතුය. නමුත් සූර්යයාගෙන් එළිය වැටෙන කොටස පමණක් අපට පෘථිවියට දීප්තිමත්ව පෙනෙන නිසා චන්ද්‍රයාගේ ගමන නිසා චන්ද්‍රයා අඩු වෙන්නක් මෙන්ද වැඩි වෙන්නක් මෙන්ද පෙනේ. මෙන්න මේ නිසායි තිති 30 තුල චන්ද්‍රයා ගමන් කරන කල අප ආව පුර ලෙසටද මෙය සඳහන් කරනු ලබන්නේ. දැන් පැහැදිලි ඇති කියලා විශ්වාස කරනවා.
හොඳයි. අපි ඊළඟ එපිසෝඩ් එකේදී නම් හම්බෙමු. ඊළඟ එපිසෝඩ් එකේදී හම්බෙමු. මං ගිහිල්ලා එන්න. මේ මාතෘකාව ඉවරයි. ඊළඟට අලුත් මාතෘකාවක් තියෙනවා. ආයිබෝවන් තෙරුවන් සරණයි.